හරි කොහොමද ඉතින් ආතර මගේ යාළුවනේ අපිට මාව ඇසේද? ඇහෙනවා සර්. ඇහෙනවා සර්. හරි අපි යන්නේ ෆොරෙක්ස් පැත්තට. දැන් මොකද ඊයේ උනේ? මේ කවුරු හරි කෙනෙක් මට මේ ඊයේ ෆොරෙක්ස් account එකක් හදපු එකේ මේ password ඒවා ටික මේ දාන්න පුළුවන් නම් දාන්න. නැත්තම් කට්ටිය ඊයේ ඔක්කොගෙම ડોකියුමන්ට්ස් වෙරිෆිකේෂන් කරගත්තද? හරිද ඒක? මොකද කරගත්තේ? කෝ කට්ටිය ඇවිල්ලා තින්නේ? සර් ඒකේ මේ ප්‍රොසීඩ්. අලුත් ID එක නැතුව හදන්න බෑ නේද? නෑ නෑ පරණ ID එක තියෙන සිංගල් ID එක තියෙන කට්ටිය මම කියවනේ ඊමේල් එකයි ඔයාලගේ ID එක දෙපැත්තෙම ෆොටෝ එකයි ඒ කියන්නේ forex account එක ඕපන් කරලා ඊමේල් එකයි ID එක දෙපැත්තෙම මට WhatsApp කරන්න කියලා මගේ නම්බර් එක දීලා සුදම්ම සර්. දැම්මනේ දාපු කට්ටියගේ හරියයි මේ මෙතන මගේ නම්බර් එක තියෙනවා 0.74යි 02යි 20යි 2 3 මේ නම්බර් එකට මට WhatsApp කරන්න සිංගල් ID එක තියෙන කට්ටිය. එතකොට මම එයාලගේ එක හදලා දෙන්නම්. හරිද? සර් ඔව්. ඒක අර බැංක් ස්ටේට්මන්ට් ඉල්ලන්නේ නැහනේ. බැංක් ස්ටේට්මන්ට් හරි ඒකට ඊගාවට එන්නම්කෝ. මේ ඔයාලට දැන් පෙන්නන්නද මම රන් වෙන ට්‍රේඩ් එක? කට්ටිය ඔක්කොම ඇවිල්ලා තින්නේ. ළමයි මම වැහෙන්න නැතුව ඇහෙනවා සර්. කට්ටිය එන ගමන් සර් තමයි මම හිතන්නේ. ඔන්න පේනවද ස්ක්‍රීන් එකේ? මේ දැන්ට උන මගේ ලයිව් රන් වෙන ට්‍රේඩ් ටික හරි. සංශෝධනයක් ඇවිල්ලා තියෙනවා අර තෑගි බෙදා දීම සම්බන්ධ ශිෂ්‍යත්වලා ආහා පොඩක් මයික් අර මේ 170ට අර සාමාර්ථකත් හරි ඉතින් ඕන්න මේ දැන් තමයි ඕන්න ට්‍රේඩ් එක රන් වෙන ගමන් මේක මහ ලොකු වෙලාවක් නෙවෙයි දැන් චුට්ටකට කලින් දාපු ට්‍රේඩ් එක රුපියල් ලක්ෂයක් තියෙනවා ඉතින් ඔන්න ඔතන ප්‍රොෆිට් එක අද මම ලක්ෂ 3ක් විත්ඩ්‍රෝල් කරා මේ ඉතින් ට්‍රේඩ් වලට කීයක් දාද? මේකද හරි මේ ගැන තමයි කතා කරන්න දෙන්නේ අපි ට්‍රේඩ්ස් කොහොමද ඕපන් කරන්න ඕනේ ඔක්කොම හරි දැන් මේ accounts හදාගෙන ඔක්කොම ඉවරයිනේ මේ එතකොට මේ මොනවාද හරි එතකොට මේ ඔයාලගේ මුලින්ම මේ ප්‍රොෆයිල් එකට ගියාම ප්‍රොෆයිල් එකට නෙමෙයි සෝරි ඔයාලගේ account එකට ගියාම කොයිද මෙන්න මෙතන තියෙනවා මේ payment details කියලා එකක්. හරිද? මෙන්න මේ payment details වලට යන්න payment details වලට ගියාම ඔයාලගේ මේ document එකක් upload කරන්න තියෙනවා. හරිද? එතකොට මේ documents upload කරද්දී ඔයාලට පුළුවන් මෙතන options ඔයාලට තුනක් තියෙනවා. ඒක මම පෙන්නන්නම් ඔයාලට මෙතන මේ funds වල පෙන්නනවා ඇති screen එක පේනවනේ. screen එක ඔයාලට පේනවා ඇති මේ ඔයාලා හැම වෙලාවෙම මේ Chrome browser එකෙන් මේ OneRoll account එකට log වෙලා ඉන්න ඕන. හරිද? Chrome browser එකේ OneRoll account එක log වෙලා තමයි මේ ටික කරන්න ඕන. මේ එතකොට Chrome browser එකේ OneRoll account එක log වෙලා ඔයාලා කෙලින්ම මේ වම් අත පැත්තේ dashboard එක පෙන්නනවානේ.
ඩෑෂ්බෝඩ් එකේ එහෙම නැත්නම් ඉරිකැලි තුනක් පෙන්නනවා. ඒක ක්ලික් කරාම ඔයාලට පෙන්නනවා account funds bonus profile ඔහොම කියලා පෙන්නනවා. මෙන්න මේ funds කියන එකට ගිහිල්ලා withdrawal කියන එකට ගියාම withdrawal එකේදී ඔයාලට පෙන්නනවා bank transfer, visa card, ඊට පස්සේ මෙතන පෙන්නනවා cryptocurrency ඔහොම කියලා තියෙනවා. එතකොට මේ bank transfer කියන එක දෙනවා නම් මේ bank transfer එක දීලා continue දුන්නාම ඔයාලට එනවා මෙන්න මෙතනදී select කරන්න ඔයාගේ account එක. හරිද? ඔයාගේ account එක ඔයාලට select කරන්න වෙනවා. I think එතකොට ඔයාගේ පෙන්නන account එක ඔයා select කරගන්න. හරිද? ඊට පස්සේ ඔයා මෙතන continue දුන්නට පස්සේ ඔයාට මෙන්න මෙතන තියෙන update payment details කියලා option එක. මේ update payment details වලට ගියාම bank statement ඊට පස්සේ මෙතන options කීපයක් තියෙනවා. ඒක ඔයා bank details එහෙම නැත්නම් bank statement කියන එක දෙන්න. bank statement එක දීලා මෙතන ඔයාගේ account ඒ කියන්නේ ඔයාගේ සම්පූර්ණ නම ඊට පස්සේ ඔයාගේ account number එක ඊට පස්සේ ඔයාගේ bank එකේ සම්පූර්ණ නම හරිද PLC කියලා එනවනේ අවසානට වෙනකම් ඒක දාන්න ඊට පස්සේ bank address එක දාන්න ඊට පස්සේ මෙන්න මෙතන ඔයා bank එකේ zip code එක search කරන්න ඕන හරිද bank එකේ නම ගහලා zip කියලා මේක type කරලා code කියලා search කරන්න Google එකේ එතකොට zip code එක එනවා හරිද එතකොට zip code එක එනවා zip code එක මෙතන දාන්න ඊට පස්සේ ඔයා bank එකට ගිහලා මාස 6ක statement එකක් ගන්න ඕන හරිද bank එකට ගිහලා මාස 6ක statement එකක් අරන් ඒක පැහැදිලිව photos ගාලා මෙන්න මෙතන upload කරන්න පුළුවන් හරිද මෙතන upload කරන්න photos ටික upload කරලා submit කරාට පස්සේ සාමාන්‍යයෙන් පැය 7-8ක් යද්දී ඔයාට ඒක approve වෙලා එනවා ඊට පස්සේ ඔයාට අය පුළුවන් bank එක නැතුව ඔයාගේ withdrawals ඔයාට ගන්න මේ ඔයාගේ Binance account එක හරහාම ඔයාට withdrawals ගන්න පුළුවන්. ඒකෙදි ඔයා කරන්න ඕන මෙතන funds කියන එක click කරලා මෙතනම withdrawal funds කියලා තියෙන option එක. මේක click කරලා මෙතනේ මොනවාද Binance කියන එක මෙතන select කරන්න. ඊට පස්සේ මෙතන ඔයාට wallet address එක select කරන්න එනවා. wallet address එක select කරලා Binance කියන එක click කරලා continue දෙන්න. continue දුන්නාම ඔයාට මේ කියන upload payment details කියලා option එකක් එනවා. මෙන්න මේක ආවහම දැන් මගේ අප්ලෝඩ් කරලා තියෙන නිසා එන්නේ නැහැ හරිද නැත්නම් ඔයාලට අනිවාර්යෙන් එන්න ඕන හරිද ඒකෙදි ඔයාලට pay id එක ගන්න තියෙනවා එතන වැඩ ටිකක් තියෙනවා මේ වැඩ ටික මම ඔයාලට කියන්නම් මෙතන මගේ දැන් අප්ලෝඩ් කරලා තියෙන නිසා මට පෙන්වන්නේ නැහැ නැත්නම් මම පෙන්නනවා මේ ඔයාලට එතන ගන්න තියෙනවා මේ pay කියන්නේ මේක select කරලා update payment details කියලා තියෙන්නේ. ඒක ගියපුවාම ඔයාට එක තැනක පෙන්වන්න තියෙන එක තැනකට ඔයාට දාන්න තියෙනවා Binance කියලා දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට දාන්න තියෙනවා Binance එකේ ඔයාගේ pay ID එක තියෙනවනේ. pay ID එක ඔයාට දාන්න තියෙනවා. ඊට පස්සේ ඔයාට ඊගාවට හම්බෙනවා TRC address එකක් කියලා එකක් ගන්න. හරිද? TRC address එක ගන්න විදිහ මම ඔයාලට දැන් පෙන්නන්නම්. ඔයාලා මුලින්ම මේ Binance එක log වෙන්න ඕන. හරිද? Binance එක log වෙන්න ඕන. Binance එක log වෙලා TRC address එක ගන්න තියෙනවා. TRC address එක වෙන්න ඔයාලා ගිහිල්ලා Binance එකට ගිහිල්ලා Binance එකේ පුතේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා පල්ලෙහාම asset කියලා එකක්. හරිද? ඔයාලට පේනවනේ පල්ලෙහාම. පේනවද? පල්ලෙහාම asset කියලා එකක් තියෙනවා. මේ Binance එකට ගියපුවාම home market trade future asset කියලා. මෙන්න මේ asset කියන එක click කරාම ඔයාලට උඩම පෙන්නනවා funding කියලා. හරිද? උඩම පෙන්නනවා funding කියලා. මේ funding එකත් එක්කම ඔයාලට පෙන්නනවා කහ පාටින් add funds කියලා එකක් තියෙනවා. මෙන්න මෙතන add funds කියලා එකක් තියෙනවා. මෙන්න මේ add fund කියන එක click කරන්න. add fund කියන එක click කරාට පස්සේ on chain deposit කියලා එනවා. හරිද? මෙන්න මේ on chain deposit කියන එක ගාවට ගියාට පස්සේ ඔයාට මෙතන USDT කියලා search කරන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහා USDT කියලා වැටලා තිබුණොත් ඒක උඩ click කරන්න. මෙන්න මේක උඩ click කරාම ඔයාට එනවා TRX කියලා option එකක්. TRS ඊට පස්සේ TRC20 කියලා. මෙන්න මේක උඩ click කරාම ඔයාලට මෙතන screenshot එකක් ගහ ගන්න ඕන. මේක screenshot එකක් ගහගෙන මෙන්න මෙතන තියෙන deposit address කියලා මෙන්න මේක copy කරගන්න ඕන. මේ copy කරගන්න ඕන. හරිද? දැන් මම මේ copy කරගත්තා. මේක copy කරගන්න ඕන. හරිද?
කොපි කරගෙන ඔයා කෙලින්ම Binance එකෙන් අයින් වෙලා ආපහු OneTroil එකට එන්න. OneTroil එකට ආවට පස්සේ OneTroil එකේ ඔයාට පෙන්නනවා එක තැනකදී ස්ක්‍රීන්ෂොට් එකක් අප්ලෝඩ් කරන්න තියෙනවා තැන. ඊට පස්සේ එක තැනකදී පෙන්නනවා ඩිපොසිට් ඇඩ්‍රස් එක දාන්න කියලා. එතකොට ඩිපොසිට් ඇඩ්‍රස් එක දාන්න ඕන තැනට ඩිපොසිට් ඇඩ්‍රස් එක දාලා ඊට පස්සේ එතනින් එහාට මොනවද ස්ක්‍රීන්ෂොට් එක දාන්න ඕන තැනට ස්ක්‍රීන්ෂොට් එක දාලා කන්ටිනියු දුන්න ගමන් කෙලින්ම මෙතනින් ඩොකියුමන්ට් එක සබ්මිට් වෙනවා. එතකොට ඔයාට මෙතන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට ට්‍රේඩින් කරලා හම්බ කරන සල්ලි ඕන එකක් ඔයාට ගන්න පුළුවන්. ඔයාගේ අතට කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒ විත්ඩ්‍රෝල් කරගන්න විදිය. ඊට පස්සේ දැන් ඔයාලා forex කරන්න එනකොට ඔයාලා ඩිපොසිට් කරගන්න ඕනේ. ඩිපොසිට් කරගන්න එකත් එහෙමමයි. ඔයාලා මෙන්න මෙතන ෆන්ඩ්ස් කියන එක උඩ ගාව තියෙනවා ඩිපොසිට් ෆන්ඩ් කියලා ඔප්ෂන් එක. මෙන්න මේ ඩිපොසිට් ෆන්ඩ් කියන එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මෙන්න මෙතන ගිහිල්ලා ඉවරලා ක්ලාසික් බෝනස් account කියලා තියෙනවා. ඒක පේන්නේ අපට ඉන්න. හරි. දැන් පේනව නේද? දැන් පේනව නේද? හරිනේ. හරි. දැන් ඔයාලා OneTroil account එකට ගිහිල්ලා withdrawal එකේ document එක submit කරා ඒක හරි. හරිද? bank statement එක දාන විදිය කතා කරා. ඊට පස්සේ Binance එක connect කරගන්න විදිය කතා කරා. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන ගිහිල්ලා OneTroil එකේම තියෙනවා funds කියලා option එක. මේ funds කියන එක click කරලා මෙතන deposit කියලා එකක් තියෙනවා. මෙන්න මේ deposit කියන එක click කරාම ඔයාලට පෙන්නනවා deposit to කියලා option එකක් මෙන්න මෙතන. මෙතන ඔයාලට පෙන්නනවා classic bonus account කියලා එකක්. classic bonus account කියලා එකක් තියෙන්නේ. හරිද? මේ අනිත් ඒ වගේ bonus හම්බෙන්නේ නැහැ. classic bonus account කියලා එකක් තියෙනවා. මෙන්න මේ classic bonus account එක click කරලා ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතනදී ඔයාට bank transfer එකක් කරලාද Binance එක හරහාද එන්නේ කියලා සල්ලි ටික ඔයාට select කරගන්න. එතනදී හැම වෙලාවෙම මතක තියාගන්න Binance එක හරහා ඔයා deposit කරගන්න. ඒ වෙලාවෙම ඔයාට සල්ලි ටික හම්බෙන්න නිසා. හරිද? එතකොට මෙතන Binance කියන එක click කරලා continue දෙන්න. continue දුන්න ගමන් ඔයාට පුළුවන් මෙන්න මෙතන ඔයාට ඩොලර්ස් කොච්චරද දාගන්න කියන එක ඔයාට plan කරන්න. මොකද ඔයාගේ Binance එකේ ෆන්ඩින් එකේ තියෙන සල්ලි ටික තමයි ඔයාට මෙතන ගන්න පුළුවන්. එතකොට Binance එකේ ෆන්ඩින් එකේ අවමය පළවෙනි ඩිපොසිට් එක $150ක් තියෙනවා. එතකොට ඔයා $150ක් මෙතන තියෙනවා නම් ඔයාගේ Binance එකේ ෆන්ඩින් එකේ $150ක් තියෙන්න ඕන. අවමය $150 කියලා මෙතන ටයිප් කරන් $150ට වඩා පළවෙනි ඩිපොසිට් එකෙන් පස්සේ ඔයාලට කරගන්න පුළුවන්. $150කට වඩා වැඩි කරගන්න පුළුවන්. ඔයා දාන ඩිපොසිට් එක වගේම ප්‍රමාණයක් බෝනස් එකක් විදිහට හම්බ වෙනවා. කෙනෙක් කියලා $1000ක් දැම්මොත් $1000ට 1000ක් බෝනස් හම්බ වෙනවා. $150ක් දැම්මොත් $150ට 150ක් තමයි හම්බෙන්නේ. එතකොට අපේ free sigma group එකට එනවා නම් forex වල $150ක් top up කරගෙන අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට $150ක් දාලා මෙන්න මෙතන ඔයාට පෙන්නනවා currency එක. හරිද? currency එක මෙතන පෙන්නද්දී ඔයා Binance Pay කියලා දාන්න ඕන. සමහර USDT BEF20 කියලා යනවා. එපා Binance Pay කියන එක තමයි දෙන්න ඕන. Binance එකෙන් අපි සල්ලි ගන්නෙ. දීලා continue කියන එක දුන්නාට පස්සේ අපිට එනවා මෙන්න මේ වගේ option එකක්. මේක continue දුන්නාම අපිට හම්බෙනවා QR code එකක්. මෙන්න මේ QR code එක අපිට පුළුවන් අපේ phone එකේ. පැහැදිලිද? අපිට පුළුවන් අපේ phone එක ගිහිල්ලා මේ phone එකේ Binance එකට යන්න කොහොමද? Binance එකට ගියපුවම Binance එකේ පෙන්නනවා ඔයාලට home එක. Binance එක ඔයාලට පෙන්නනවා home එක. මේ home එකේ ඔයාලට තියෙනවා දකුණු පැත්තෙම උඩ. මම මෙතන screenshot එකක් ගහලා පෙන්නන්නම්. එතකොට කියන්නේ මේක කරන්නේ ඔබට ආවා කොහෙද යවන්න මොකේද? ඒ අර කෝල් රෙකෝඩ්ස් ටිකයි මේ පස්සේ මට වා දාන්නකෝ මට WhatsApp දාන්නකෝ. හරි. ආට ටෙලිග්‍රෑම් එක ඕපන් වුණා පේනවද? පොතේ ටෙලිග්‍රෑම් එක ඕපන් වුණා පේනවද? ඔව් සර්. පේනවා සර්. හරි. එතකොට මෙන්න මේකේ ඔයාලා හෝම් එකට ගියපුවාම මෙන්න මෙතන දකුණු පැත්තේ උඩම තියෙනවා මේ පොඩි අතක් වගේ එකක්. මෙන්න මේක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ පොඩි අතක් වගේ එකක් තියෙනවා. මේක ක්ලික් කරාම ඔයාලට එනවා ඊගාවට මෙන්න මේ වගේ ස්පේස් එකක්. මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මෙතන ඔයාලට පුළුවන් පුතේ මතක තියාගන්න මෙන්න මෙතන
ස්කෑන් කරන්න තියෙන්නේ. මෙන්න මේක ස්කෑන් කරාට පස්සේ මේකෙන් කැමරාව ඔන් වෙන්නේ. ස්කෑන් කරාට පස්සේ ඔයා ස්කෑන් කරන්න ඕන අර ඔයාගේ ස්ක්‍රීන්ෂොට් එක. හරිද? එතනින් ඔයාලට පුළුවන් ෆෝන් එකේ ස්ක්‍රීන්ෂොට් එක අහගෙන තියාගන්න එකක් නම් ගැලරියෙන් ගන්න පුළුවන්. එහෙම නැත්නම් PC එකේ නම් කෙලින්ම මෙහෙම කරලා PC එක ස්කෑන් කරන්න පුළුවන්. ස්කෑන් කරලා පස්සේ $50 කියලා සිලෙක්ට් කරලා සෙන්ඩ් කරපු ගමන් කෙලින්ම $50 වාට ඔයාගේ account එකට වැටෙනවා. හරිද? ওই විදිහට තමයි ඩිපොසිට් කරගන්නේ සහ විත්ඩ්‍රෝල් කරගන්නේ. විත්ඩ්‍රෝල් කරගන්න විදිහ අපි කියලා දෙන්න. ඩිපොසිට් කරගන්න එක ওই විදිහ තමයි තියෙන්නේ. දැන් මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ අර ෆෝන් එකකින් කරන කෙනෙක් මේ දාලා තියෙන අර ක්‍රිප්ටෝ කරන්සි වලින් මේ මොනවාද විත්ඩ්‍රෝල් එකේ ඩීටේල්ස් ටික මෙතන මේ දාලා තියෙන්නේ මේ ක්‍රිප්ටෝ ඇඩ්‍රස් එක ඊට පස්සේ Binance wallet name එක Binance කියලා දාලා තියෙනවා ක්‍රිප්ටෝ කරන්සි USDT TRC කියලා දාලා තියෙනවා ක්‍රිප්ටෝ wallet දාලා තියෙනවා ඊට පස්සේ අර අතන එන ස්ක්‍රීන්ෂොට් එක මෙතන අප්ලෝඩ් කරලා තියෙනවා මේ විදිහට තමයි දාලා තියෙන්නේ ඒක හරිය මේක හරිය සදා මේක හරිය මේ විදිහට තමයි දාන්න ඕනේ හරි සර් ඔව් සර් අපිට ඒතර මේ බෝනස් එක ගන්න නම් විතරයි නේද සර් ඩොලර් 150ක් මේ විත්ඩ්‍රෝ කරන්න ඕනේ මේ ඩිපොසිට් කරන්න ඕනේ ඔව් මේමයි ඉතින් ඔයාලට කොහොමද නැත්නම් මේ ගෲප් එකට එන්න බෑනේ ඉතින් ඩොලර් 150ක් දාන්න නැතුව ඔව් ඔව් ඒ කියන්නේ අපිට සර් මේ 150 නැතුව මේ කැමති ගණක් මේ ඩිපොසිට් කරන්න පුළුවන් නේද පුළුවන් කැමති ගාණක් පුළුවන් හරි දැන් ඔන්න සර් මේක ඩොලර් සාමාන්‍යයෙන් සර් මේක ඩොලර් 500ක් වගේ දාලා අපිට ආපහු ඒක විත්ඩ්‍රෝ කරගන්න පුළුවන්ද 150 තියෙන ඉතුරු ටික මෙහෙමයි ඩොලර් 500ක් දාලා 500ට 500 බෝනස් එනවනේ බෝනස් එක කිසිම වෙලාවක විත්ඩ්‍රෝල් කරන්න දෙන්නේ නැහැ ඩිපොසිට් එක තමයි විත්ඩ්‍රෝල් කරන්න දෙන්නේ බෝනස් එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ තේරුණා ඔව් සර් එතකොට සර් අපිට 500ක් දාලා 350ක් ආපහු ගන්න පුළුවන් ඒ වෙලෙවත් නේද ඔව් පුළුවන් එහෙම ගැටලුවක් නෙවෙයි දැන් සමහරු මේ දැන් අපි ඊයේ එකේ වීඩියෝ එක දෙන්නම් මේ accounts හදාගන්න බැරි වෙච්ච ප්‍රශ්නේ තියෙන හැම කට්ටියට හරි දැන් ඔන්න ඔයාලට මේ withdrawal කරගන්න විදිය deposit කරගන්න විදිය ඔක්කොම ටික මම දැන් කියලා දුන්නානේ හරි ඊට පස්සේ අපි මෙන්න මේකෙම open live accounts කියලා අපිට තියෙනවා හරිද මෙන්න මෙතන open live account කියලා අපිට තියෙනවා accounts වල ගියාම මෙන්න මේ open live accounts කියන එක ක්ලික් කරලා හරිද මෙතනින් අපිට select කරන්න තියෙනවා MT4 ද MT5 ද කියලා මෙතනින් අපි MT5 කියන එක select කරලා හරිද MT4 MT5 කියලා තියෙන MT5 කියන එක select කරලා continue දෙන්න continue දුන්නාට පස්සේ මෙන්න මෙතන අපිට එනවා classic bonus account කියලා classic bonus accounts කියලා දෙකක් තියෙනවා එකෙන් කැමති එකක් දෙන්න ගැටලුවක් නැහැ දාලා leverage එක අපිට මෙතන select කරන්න එනවා ඒක අපි leverage එක 1,000 දාන්න ගැටලුවක් නැහැ හරිද currency එක USD කියන එකම තියන්න දීලා continue කියන එක දෙන්න හරිද you have reached maximum account number මගේ දැන් accounts හදලා තියෙන නිසා මට ආයෙ හදන්න දෙන්නේ නැහැ දැන් කෙනෙක්ට හදන්න පුළුවන් මෙතන මේ විදිහට දාලා continue දෙන්න එතකොට හරියනවා බලන්න ඔයාලා එහෙම කරාම හරියනවා නේද ඉස්සරහට යනවා නේද මෙතන accounts තියෙනවා accounts ගිහලා live accounts කියන එක click කරන්න ඊට පස්සේ මෙතනින් මගේ ready only මගේ එකක් තියෙනවා ඒ නිසා යන්න බලන්න ආවද මෙතන සර් පාස්වර්ඩ් තියෙන තැනට ආවනේ
අපි 150ක් මේ account එකට දාලා සර්ට screenshot එකක් දෙනවා සර්ට add කරන සර් group ඔව් එකට ඔව් 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 හරි සර්. මේ කවුද ලොකු හින මැසේජ් එකක් දාලා තින්නේ හිෂාන් ලක්මාල් ප්‍රශ්නයක් නෑ අපි උදව් කරන්නම් වැඩි පටන් ගන්නකො හරි දැන් මේ සර් අපිට ජනවාරි සර් ඔව් සර් දැන් මේ මම account එක හදා යද්දී verify කරනකොට දැන් මේ මගේ verify කරන තැන අර බැංක් එකේ හරි දැන් අපි මොන හරි bill payment එකක් හරි මොකක් හරි කරපු එක මේ අප්ලෝඩ් කරන්න තියෙනවනේ. ප්‍රශාන්ත් මේ දැන් අර account verifications දාලා ඔක්කොම කරලා withdrawal deposit වල bank statement දාලා ඊගාවට මොකද කරන්න ඕන? කොතනින්ද යන්නේ? open new accounts open live accounts ද හරි open live accounts ගිහිල්ලා ඒකේ බෝනස් එක තියෙනවා හරි මගේ මේ අර 100 අපි 100% බෝනස් එක අපි ඒක හරි එතන හරි ඔව් හරි ඊට පස්සේ MT5 සිලෙක්ට් කරලා leverage එක සිලෙක්ට් කරලා currency එක සිලෙක්ට් කරලා එහෙමනේ යන්න තියෙන්නේ ඒ ටික දීලා continue හරි ඊට පස්සේ continue දුන්නාට පස්සේ මොකද කරන්න තියෙන්නේ හරි ළමයි මේ එතන දීලා ඕක කන්ටිනියු දෙන්නකො අර අතන අපි දැන් මෙතන ආවනේ මෙතන ඇවිල්ලා MT5 සිලෙක්ට් කරා leverage එක 1000 දැම්මා USD කියන එක දාලා කන්ටිනියු දුන්නාට පස්සේ අපිට උතර පෙන්නනවා නේද ඩිපොසිට් කියලා view ඩිපොසිට් කියලානේ පෙන්නන්නේ එහෙම නේද එන්නේ සර් පාස්වර්ඩ් දෙකක් තියෙනවා ලොගින් කෝඩ් එකක් තියෙනවා ඒ මොකද්ද අර ස්ක්‍රීන්ෂොට් එක දාන්න සර් දාන්නකො අර දැන් මම account එක open කරලා තියෙන නිසා මට මොකුත් පෙන්වන්න ඉතින් මම දැන් දාන්නකො ඉන්න මේ වගේ ඔයාලට ඉන්ටර්ෆේස් එකක් එන්නේ නැද්ද බලන්න මේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් නෑ හරි ඔතන පාස් හරි මේ මොකද ලොගින් එකයි සර්වර් එකයි leverage එකයි password එකයි investor password එකයි currency එකයි එන්නේ මේක ළමයි ඔයාලා මෙතන screenshot එකක් ගහ ගන්න password එක copy කරගන්න login එකත් copy කරගන්න කොහෙට හරි save කරගන්නකො කාට හරි ලොගින් එකයි පාස්වර්ඩ් එක login කොයි එකයි password එක සර් login එකයි password එකයි දැන් ඔයාලට ඇවිල්ලා ඇති මෙන්න මේ වගේ එකක් මෙතන login එක තියෙනවා මෙතන password එක තියෙනවා මේ password එක copy කරගන්න login එක copy කරගෙන නැත්නම් download trading ඒක නම් ඕනේ නැහැ මේ ටික copy කරගෙන මෙතනින් අයින් වෙන්නකො ඊට පස්සේ මේ පළවෙනි තියෙන පාස්වර්ඩ් එක නේ සර් ahonne පළවෙනියට තියෙන පාස්වර්ඩ් එක ඔව් පළවෙනි leverage එකට පල්ලෙහාන් තියෙන password එක මේ මෙයාලා දැන් මේ MT5 එකට connect කරන්න යන්නේ ඒක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ හරි මේ MT5 එකට connect කරගෙන ඉන්නේ නෑ මේ login තියෙනවා server තියෙනවා leverage තියෙනවා password MT5 නේ invest ඒකනේ MT5 නේ ඔව් MT5 එක ඔයාලා Play Store එකෙන් download කරගන්න ඕනේ. ඔව් MT5 හරිනේ. මේ තියෙන screenshot එකේ තියෙන දැන් මෙතන මේ account එක හරි. දැන් මේ classic bonus account එක කියලා open වෙලා තියෙනවා.
මේ ලොගින් එක තියෙනවා. මෙතන view කියන එක දුන්නාම තමයි අර මං ඉස්සෙල්ලා පෙන්නපු ටික වෙන්නේ. අර මං ඉස්සෙල්ලා වලට පෙන්නුවේ. සර් මෙතන මේ පාස්වර්ඩ් තියෙන තැනින් ආයෙ මොකද්ද කරන්න ඕන? මොනවද? ඉන්වෙස්ටර් පාස්වර්ඩ් ඔව්. ඒක ඕනේ නැහැ. මෙතන මේ පාස්වර්ඩ් කියලා තියෙනවා. ඒක කොපි කරගෙන ඔයා වයිෆ්ට හරි අම්මට හරි කමන්නේ ඔක සෙට් කරන්න දැනට පොඩ්ඩක් මතක තියාගන්න විදියක් නැහැනේ. ඊට පස්සේ මේ ලොගින් කියන එකත් කොපි කරලා සෙන්ඩ් කරන්න. ඊට පස්සේ හරි ඊට පස්සේ ඔයාලා දැන් අපි ඊයේ ඩවුන්ලෝඩ් කරානේ Play Store එකේ MT5 එක. මතකද? MT5 එකට යන්නකෝ ඇප් එකට. හරි සර්. MT5 එකට ගියාම MT5 එකේ ඔයාලට පෙන්වනවා දකුණු පැත්තේ setting කියලා එකක්. තියෙනව නේද? ඔව්. රොෂන් setting කියන එකට ගියාම මේ අපි එතනින් මොකද්ද දෙන්නේ? මෙන්න මුලින්ම ළමයි MT5 එකට ගියාම ඔයාලට ඕකේ මේ MT5 එකේ පෙන්නනවාද බලන්න මේ මම මේ පෙන්නන ටික ස්ක්‍රීන් එක ෂෙයාර් කරනවද? නෑ නේ. හරි දැන් පේනවනේ? ඔව්. මේ පල්ලෙහා තියෙන quad chart trade history setting ඔය ටික කොහොම පෙන්නනවද? අර මේ බලන් ඒ ලයිව් එකේ ගත්ත ට්‍රේඩ් එක අන්න $356 ප්‍රොෆිට් එක. සර් මාජින් එක කීයද දාලාද? මාජින් කතන්දර නෑ මේකේ තියෙන්නේ ලොට් 0.05යි. සර් මේකේ ලෙවරේජ් එහෙම තියෙනවද? ඔව් දැන් ලෙවරේජ් එකට 1000 දැන්. සාමාන්‍ය දැන් සර් උතන දැන් ඉන්වෙස්ටර් හරි හරි ඊයගෙන කතා කරන්න එන්නම්කො පොලි මේ දාකෝ තෙලින් ටික දාන්න උඹලා පුදුම අදිස්සියන්නේ තියෙන්නේ ඉබ්බා ඉන්නවා දැන් උයාගෙන කමු. හරි දැන් මේ පල්ලෙහා මම පෙන්නන ටික තියෙනවද ඔයාලගේ? Cortex chart trade history setting කියලා තියෙනවා. හැමෝගෙම තියෙනවද? හරි මේ ඊට පස්සේ මේකේ settings ගිහිල්ලා new එක වම් පැත්තේ උඩම Android එකේ මේ trade කියලා තියෙනවද වම් පැත්තේ උඩම Android වල මගේ iPhone එකක් තියෙන නිසා මම ගහන්නේ මේ වම් පැත්තේ උඩම Android phone වල මොනවද තියෙන්නේ පොඩ්ඩක් screenshot එකක් ගහලා එවන්නකෝ Cortex chart trade history settings ওই ටික තියෙනවා මේකේ ප්ලස් එකක් තියෙනවා. ප්ලස් එකක් තියෙන වම් පැත්තේද දකුණු පැත්තේද? කොයි ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න බලන්න. ඔව් දකුණු පැත්තේ ප්ලස් එක තියෙනවා. දකුණු පැත්තේ ප්ලස් එක තියෙනවා. ඒ පල්ල මොකෙක් හරි බා හරි ඔයාලගේ මේ දකුණු පැත්ත උඩම මෙන්න මේ හැටි ප්ලස් එකක් තියෙනවානේ මේක ක්ලික් කරන්න ක්ලික් කරලා මේ සර්ච් කරන්න තියෙනවා තැනක එතන one royal කියලා එකටම ටයිප් කරන්න iPhone එන ඔව් මේ මෙහෙම one royal කියලා එකටම සර්ච් කරන්න එතකොට ඔයාලට one royal ETF LLC කියලා එයි හරිද ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවාද login එකයි password එකයි ගහන්න තියෙනවා මෙතන අර ඔයාලා ඉස්සලා තියාගත්ත login එක ඊට පස්සේ මෙතන password එකයි ගහන්න. සර් iPhone එක නම් කොහොමද යන්න ඕනේ? iPhone එක තමයි මේ මං ගියේ. මේ new accounts කියලා තියෙනවා. new accounts කියන එක ක්ලික් කරලා මේ පල්ලෙහා තියෙනවා search කරන්න ඒක one royal කියලා search කරන්න. one royal කියලා search කරාම උඩම එනවා පේනවද මේ one මොනවාද Royal ETP LLC කියලා උඩම තියෙන ඇවිල්ලා මේ මගේ දැන් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ තියෙනවනේ ඔව්
ඒකේ ක්ලික් කරලා ඊට පස්සේ ක්ලික් කරාම මේ වගේ ඔප්ෂන් එකක් එනවා. එතන ලොගින් එකයි පාස්වර්ඩ් එකයි ගහන්න තියෙන්නේ. අර අපි ඉස්සලා සේව් කරගත්තේ ලොගින් එකයි පාස්වර්ඩ් එක මෙතන දාන්න. හරි. දැන් Android ෆෝන් වල ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ID එක කොහොමද ගන්න? ඈ? ලොගින් වෙන්න අර MT5 එකේ. ඇයි ඉතින් MT5 ලොගින් එකයි පාස්වර්ඩ් එක අපි ඉස්සලා අර මේ OneDrive වෙබ් එකට ලොග් කරලා අපි හදාගත්තේ. ඒක මේ ලොගින් එකට නම්බර්ස් නේ දාන්න ඕනේ. ඔව්. ඒක කොයින්ද ගන්න මේ රොයල් එකේ OneDrive එකේ? OneDrive එකේ නම්බර්ස් තමයි ගන්න. මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නකෝ. ඔය ප්‍රශ්නේ තියෙන කවුරු හරි. මේ Android එකක් තියෙනවා. Android එක මේ කවුද සඳහා මේ Android එකේ මේ මට පල්ලෙහා ටික පෙන්වන්නකො මොනවද තියෙන්නේ කියලා. trade news mailbox මෙන්න මේකේ මේ Android එක මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා රෝෂා. මෙන්න උඩම trade දකුණු පැත්ත ගෙනවන්න බලන්න ෆෝන් එකේ. දකුණු පැත්තේ මෙතන මේ ප්ලස් එකක් නම් තියෙනවා. ඒක ක්ලික් කරන්න ඔය ප්ලස් එක නම් ට්‍රේඩ් දාන්න සින් ප්ලස් එක. මේ ඒ සදා ස්ක්‍රීන්ෂොට් එවන්නකෝ ඔයාගේ මොනවාරි ප්‍රශ්න තියෙනවද? Android එකේ මොනවා හරි තියෙනවද? ඒක තියෙන්නේ සර් මේ chat කියලා මේක මැසේජ් කරන එකක් තියෙන settings නෑ එතන. හරි. සඳහා දැන් ඔයාගේ ඔයාට අර මම මෙච්චරයිද තියෙන්නේ? ඔයා මේ බෑක් වෙන්නකෝ. නෑ ඕක උඩ තියෙන්නේ. මොකක්ද? get start. මෙතන get started කියන එක දෙන්නකෝ. සඳහා මේ මම ස්ක්‍රීන් එක ඔයාලට පෙන්නනවා නෑ නේ හොඳ. ස්ක්‍රීන් එක පේනවද? මේ මෙතන get started කියලා තියෙන්නේ Android එකේ මේ get started කියන එක දෙන්නකෝ. Android එකේ මේ get started ඊට පස්සේ මොකක්ද දෙන්නේ? සර්ච් කරන්න. සර්ච් කරන්න ආවද? බල එකක් කතා නෑකෝ. ඒ සඳහා හරිද? අනිත් ළමයි මොනවා හරි තියනවද දැන් අවුල? මගේ එක නම් සර් අර මේ මේ තියෙනවා verification එක මෙන්න මෙතන මේ add training accounts මේ මෙතන තියෙන add training accounts නැත්තම් උඩ ඉරි කියලා තුනද? කොහොමද මම තියෙන Android එකේ? මම දන්නවා. මෙන්න මෙතන add training accounts කියන එක ක්ලික් කරන්නකෝ. හරි. add training account කියන එක ක්ලික් කරාම මොකක්ද දෙන්නේ? කිසිරි add training account කියන එක ක්ලික් කරාම ඒක උඩ එනවා සර්ච් කරන්න. උඩ එනවා සර්ච් කරන්න ෆින් බෝකස් කරන්න. එතන සර්ච් කරන්න එනවා නේ. ඒක නේද ගහපම හරි ඔන් මේ ගහපම හරි OneDrive කියලා ගහපුවම හරියනවනේ. ඊට පස්සේ මෙතන මේ login එක තියෙනවා. login එකයි password එකයි ගහන්න මෙතන. ඔයාලට අර ආපු ඒක සර් මට නම් තාම ආවේ නෑ මේ මගේ අර මේ වෙරිෆිකේෂන් තාම හරියන්නේ නෑ සර්. මම සර් ඒක ස්ක්‍රීන්ෂොට් දාන්න මේ විදිහට නම් මම දාන්න ඉන්නේ සර්. මේ මෙතන මොකක්ද වෙන්නේ? ඕකේ බෑක් කරනකො. මේ බෑක් වෙන්න නේ. මේක කාගේද මේ කසුන් මේකෙන් ඔය එකපාරක් බෑක් වෙන්නකෝ. නෑ මේ උඩ ක්ලික් කරනකොට OneDrive account එක දෙන්න. මේ කසුන් ඔයා ලොග් වෙලා ඉන්නවා මේ උඩම ලොග් වෙලා ඉන්නේ බා. මේ මෙතන උඩ ක්ලික් කරන්න.
මේ මේවා කසුන් ඔයා ලොග් වෙලා ඉන්නවා උඩ මේක ක්ලික් කරන්න හරිනේ මේ තියෙන්නේ දැන් ඔයාගේ බැලන්ස් එක 0 නේ ඔයා මුලින්ම කියුටෙක් මේකද ක්වාඩ්ස් මේ ක්වාඩ්ස් කියන එකට යන්නකො මේ වම් අත පැත්තේ තියෙන්නේ කසුන් කසුන් මේ මේකේ වම් අත පැත්තේ ක්වාඩ්ස් කියන එකට යන්නකො ඒක ස්ක්‍රීන්ෂොට් එකක් මේකේ මේ ක්වාඩ්ස් කියලා තියෙන සඳහා ඒකට යන්නකො. ඒකට ගියම මොකක්ද එන්නේ? ඒකෙන් තමයි අපිට ඕන කරන්සි බෑයම ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන ඉන්නේ. මෙතනින් ධන එක බලන්න. මේ මෙතන ධන එක ක්ලික් කරලා තමයි ළමයි ඔයාලට මේ ඔයාලට ඕනේ කරන්සි පෙයාස් ඇඩ් කරගන්න පුළුවන් ඉන්නේ. හරිද? ඩිස්ප්ලේ එකේ නැත්තම් ඩිස්ප්ලේ එකේ තියෙනවා නම් ඕකේ ඒක ටිකක් ක්ලික් කරගෙන ගියාම ඔකේ chart එකට ගියාම ඇඩ් වෙනවා. දැන් මෙතන ඔයාලගේ මොනවාද? XA USDT තියෙනවා නම් XA USDT නෑ USD තියෙනවා නම් අවුලක් නෑ. මෙතන නැත්තම් මෙන්න මේ ධන ලකුණ ක්ලික් කරගෙන ඉන්න ඊට පස්සේ ඔයාලට සර්ච් කරන්න එනවා. මෙතන නෑනේ. මේ මෙතනින් සර්ච් කරන්න මේ මෙතනින් සර්ච් කරාම XAUSD කියලා සර්ච් කරාම ඔබ මේ සර්ච් බාර් එකේ සර්ච් කරන්න. එතකොට ඔන්න ඔයාලට එනවා. හරි. එතනින් සර්ච් කරලා කොයින් එක ගන්න. හරි. දැන් ওই ටිකට අදාළ වීඩියෝ එකක් දෙන්නම්.